හරි පළවෙනි ප්‍රශ්නය බලන්න. පළවෙනි ප්‍රශ්නේ කියනවා ආවස්තික පිරිවැය සංකල්පය පැහැදිලි කරලා ආවස්තික පිරිවැය හිඟම් පිළිබඳ ප්‍රශ්නයට සම්බන්ධ වන ආකාරය පැහැදිලි කරනවා. හරි. ආවස්තික පිරිවැය සංකල්පය පැහැදිලි කොට ආවස්තික පිරිවැය හිඟම් පිළිබඳ ප්‍රශ්නයට සම්බන්ධ වන ආකාරය පැහැදිලි කරනවා. මේ ප්‍රශ්නේ කොටස් දෙකකට කඩාගත්තොත් එහෙනම් මුලින්ම කියනවා ආවස්තික පිරිවැය සංකල්පය පැහැදිලි කරන්න. ඊට පස්සේ කියනවා ආවස්තික පිරිවැය හිඟම් පිළිබඳ ප්‍රශ්නයකට සම්බන්ධ වන ආකාරය පැහැදිලි කරන්න. හරි. මුලින්ම මේ ආවස්තික පිරිවැය චුට්ටක් පැහැදිලි කරලා එමුකෝ. මේ ආවස්තික පිරිවැය පැහැදිලි කරන්න කියලා කියන්නේ මේකේ. හරිද? ආවස්තික පිරිවැය පැහැදිලි කරනවා. ආවස්තික පිරිවැය පැහැදිලි කරනකොට අපි මුලින්ම ආවස්තික පිරිවැය පොඩ්ඩක් නිර්වචනය කරලා ඉමු. මොකද්ද මේ ආවස්තික පිරිවැය කියලා කියන්නේ? ආවස්තික පිරිවැය කියලා කියන්නේ අපේ සීමිත සම්පතකට අදාළ. එහෙම නැත්නම් හිඟ සම්පතකට අදාළව තියෙන විකල්ප භාවිතයන් අතුරින් එක් විකල්පයක් තෝරගත්තට පස්සේ ඒ වෙනුවෙන් කැප කරන්න සිදුවෙන ඊළඟ හොඳම විකල්පේ වටිනාකම. හරිනේ. මේක චුට්ටක් මම පැහැදිලි කරලම දෙන්නම්කෝ. දැන් හිතන්න ඕගොල්ලොන්ට ඉස්කෝලේ ගිහිල්ලා ඇවිල්ලා ඕගොල්ලොන්ට ගත කරන්න පැය එකක කාලයක් තියෙනවා කියලා. පැය එකක කාලයක් තියෙනවා. කාලය කියලා කියන්නේ සීමිත සම්පතක්නේ. ඔන්න පැය එකක කාලයක් තියෙනවා. මේ පැය එක කාලයේදී ඔයා වඩාත්ම කැමති මේ වීඩියෝ එක බලන්න. හරිද? මේ පැය කාලය තුලදී ඔයා වඩාත් කැමති මේ වීඩියෝ එක බලන්න. හිතන්න වීඩියෝ එක බැලුවේ නැත්නම් ඔයා කැමති මේ පැය කාලයේදී නිදා ගන්න. හරිද? නිදා ගන්න. හරිද? ඊළඟට දැන් නිදාගත්තේ නැත්තම් ඔයා ඊළඟට කැමතියි කියලා හිතන්නකො මොකක් ටීවී එක බලන්න හරි මොකක් හරි දෙයකට. හරිද? මේ මම කැමැත්ත අනුපිළිවෙලට තමයි ගලපලා තියෙන්නේ. එහෙනම් මේ ආවස්තික පිරිවැය කියලා කියන්නේ මේ බලන්නකො මේ හිඟ සම්පතක් තියෙනවා. ඒ හිඟ සම්පතට දාලා විකල්ප භාවිතයන් ටිකක් තියෙනවා. එහෙනම් ආවස්තික පිරිවැය කියලා කියන්නේ මේ හිඟ සම්පතකට දාලා විකල්ප භාවිතයන් අතුරින් යම්කිසි එක් විකල්පයක් තෝරගත්තට පස්සේ දැන් ඉතින් ඔයාලා තෝරගන්නේ වඩා කැමති එකනේ මේ වීඩියෝ එක බලන එකනේ තෝරගන්නේ. එහෙනම් වඩා කැමති විකල්පය තෝරගත්තට පස්සේ ඊළඟට අත්හරින්න සිදුවන හොඳම විකල්පයේ වටිනාකමට තමයි අපි කියන්නේ ආවස්තික පිරිවැය කියලා. එහෙනම් දැන් මෙතන අපි ආවස්තික පිරිවැය පැහැදිලි කරන්න ගියොත් එහෙනම් මෙතන බලන්න මේ පැයක කාලයේදී ආවස්තික පිරිවැය බලන්න ඔයාලා වීඩියෝ එකක් බලන්න යනවා. ඒ වීඩියෝ එකක් බලන්න යෑම හේතු කොටගෙන ඔයා දෙවණියට කැමති විකල්පය වෙන නිින්ද ඔයාට අහිමි වෙනවා. එහෙනම් මේ වීඩියෝ එක බැලීමේ ආවස්තික පිරිවැය තමයි ඔයාගේ මේ නිින්ද අහිමි වීම. හරිනේ. එහෙනම් ආවස්තික පිරිවැය මම ආයක පාරක් කියන ආවස්තික පිරිවැය කියලා කියන්නේ යම් හිඟ සම්පතකට දාලා විකල්ප භාවිතයන් අතුරින් එක් විකල්පයක් තෝරා ගැනීම හේතුවෙන් කැප කරන්න සිදුවෙන ඊළඟට ඇති හොඳම විකල්පයේ වටිනාකම. හරිනේ. ඕක හරි චූටි දෙයක්. හරි. චුට්ටක් කියනනම් ආවස්තික පිරිවැය කියන සංකල්පය පොඩ්ඩක් ලියා ගන්නකො මුලින්ම ආවස්තික පිරිවැය පොඩ්ඩක් නිර්වචනය කරගන්න පොඩ්ඩක් ලියා ගන්න. නිෂ්පාදනය හෝ පරිභෝජන කටයුත්තකදී පොඩ්ඩක් ලියා ගන්න එක. නිෂ්පාදන හෝ පරිභෝජන කටයුත්තකදී නිෂ්පාදන හෝ පරිභෝජන කටයුත්තකදී දැරීමට සිදුවන කැපකිරීම අතුරින් දැරීමට සිදුවන කැපකිරීම අතුරින් හොඳම කැපකරන විකල්පයේ වටිනාකම ආවස්තික පිරිවැය. හොඳම කැපකරන විකල්පයේ වටිනාකම ආවස්තික පිරිවැය. එහෙම නැත්නම් මෙහෙම කියන්න පුළුවන් යම් හිඟ සම්පතකට දාලා විකල්ප භාවිතයන් අතුරින් එක් විකල්පයක් තෝරා ගැනීමේදී අපිට ඊළඟට අත්හරින්න සිදුවන හොඳම විකල්පයේ වටිනාකම ආවස්තික පිරිවැය. මගේ මේ උදාහරණයේ විදිහට ඔයාගේ වීඩියෝ එකක් බැලීමේ ආවස්තික පිරිවැය ඔයාට නිින්ද අහිමි වී යාම. හරි. හැබැයි මේ ප්‍රශ්නේ උතනින් ඉවර වෙන්නේ නැහැ. මොකද මෙතන කියන්නේ ආවස්තික පිරිවැය නිර්වචනය කරන්න කියනවාට ඒ වචනටත් වඩා මෙතන කියන්නේ ආවස්තික පිරිවැය පැහැදිලි කරන්න කියලානේ. ඉතින් ආවස්තික පිරිවැය පැහැදිලි කරන්න ගියම තව චුට්ටක් මීට වඩා දෙයක් බලාපොරොත්තු වෙනවා අපි. හරිද? එහෙනම් ඔයාලා දන්න තව එක දෙයක් තියෙනවා ආවස්තික චුට්ටක් වැඩි ලොකු විස්තරයක් නේ පොඩ්ඩක් අපි පැහැදිලි කරලා දෙමුකෝ. ආවස්තික පිරිවැය කියලා කියන්නේ පුද්ගලානුබද්ධ සංකල්පයක්. පුද්ගලානුබද්ධ සංකල්පයක්නේ. ඇයි මේකට පුද්ගලානුබද්ධ සංකල්පයක් කියලා කියන්නේ? දැන් මෙහෙම හිතන්නකෝ. දැන් ආවස්තික පිරිවැය කියලා කියන්නේ යම් කැපකිරීමක් ගැන කතා කරන්නේ, යම් අහිමිවීමක් ගැන කතා කරන්නේ. ඉතින් මේ අහිමිවීම, මේ කැපකිරීම එහි සැබෑම වටිනාකම දැනෙන්නේ ඒ කැප කරන මනුස්සයාට. ඒ අත්විඳින මනුස්සයාට. ඒ අහිමිවීම අත්විඳින මනුස්සයාට තමයි ඒ නියම කැපකිරීම ඒ වටිනාකම දැනෙන්නේ. ඒකයි අපි කියන්නේ මේක පුද්ගලානුබද්ධ දෙයක් කියලා. දැන් එක මෙහෙම හිතන්නකෝ. දැන් ඔයාලට මේ වීඩියෝ එක බලන එකේ ආවස්තික පිරිවැය මොකද්ද? නිින්ද අහිමිවීම. හරිද? නිින්ද අහිමිවීම. දැන් තව කෙනෙක්ට මෙහෙම හිතෙන්න පුළුවන්. දැන් මේ වීඩියෝ එක බලන්නේ එයා වඩාත්ම කැමති මොකක් හරි ටීවී ප්‍රෝග්‍රෑම් එකක් කැප කරලා කියලා හිතන්නකෝ. එයා වඩාත්ම කැමති ටීවී ප්‍රෝග්‍රෑම් එකක් කැප කරලා තමයි මේ වීඩියෝ එක බලන්නේ.
එහෙනම් එයාගේ මේ වීඩියෝ එක බැලීමේ අවස්තික විතර ටීවී ප්‍රෝග්‍රෑම් එක නැති වෙනවා. දැන් මම මේ වීඩියෝ එක කරන වෙලාවේදී මට මොකක් හරි වෙන මොකක් හරි ෆිල්ම් එකක් හරි මොකක් හරි බලන්න තිබ්බ වෙලාවක් තමයි මම මේ වීඩියෝ එක කරන්නේ. හරි. එතකොට මගේ මේ කාලේ අවස්තික පිරිවැය මේ වීඩියෝ කිරීමේ අවස්තික පිරිවැය මගේ ෆිල්ම් එක බැලීමේ අවස්ථාව හිමි විය. අන්න දෙනවා. මේ ආවස්තික පිරිවැය කියන එක පුද්ගලානුබද්ධයි. හරිද? මේ ආවස්තික පිරිවැයදී කතා කරන අහිමි වීමක් ගැන. ඉතින් මේ අහිමි වීම එක එක මනුස්සයාට දැනෙන්නේ එක එක විදියට. එහෙම නැත්නම් මෙහෙම කියන්න පුළුවන් යම් කිසි දෙයක අහිමි වීමේ වටිනාකම දැනෙන්නේ ඒ අහිමි වෙන මනුස්සයාට. ඒ හින්දා අපිට කියන්න පුළුවන් මේක ඇවිල්ලා පුද්ගලානුබද්ධ දෙයක්. ආවස්තික පිරිවැය කියලා කියන්නේ පුද්ගලානුබද්ධ දෙයක්. හරි. ඔය පැහැදිලි කිරීම අස්සයි පොඩ්ඩක් ඒකත් චුට්ටක් කියලා අරිමු. හරි. චුට්ටක් ලියන්නකෝ. ආවස්තික පිරිවැය පුද්ගලානුබද්ධ සංකල්පයකින්. ආවස්තික පිරිවැය පුද්ගලානුබද්ධ සංකල්පයකින්. එනම් කැප කරන හොඳම විකල්පේ වටිනාකම. 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 ඇස්තමේන්තු කළ හැක්කේ අදාළ පුද්ගලයාටම පමණි. ඒ කැපකිරීම සිද්ධ කරන මනුස්සයාටම තමයි ඒක වටිනාකම දැනෙන්නේ. හරි. දැන් ආවස්තික පිරිවැය ගැන කතා කරනකොට අපිට මතක් වෙන තව දෙයක් තියෙනවා. ආවස්තික පිරිවැය කියලා කියන්නේ මූල්‍ය සංකල්පයක් නෙමෙයි මූර්ත සංකල්පයක් කියන කතාව. දැන් ඇයි අපි එහෙම කියන්නේ මේක මූල්‍ය සංකල්පයක් නෙමෙයි මේක මූර්ත දෙයක් කියලා කියන්නේ. දැන් ආවස්තික පිරිවැය කියලා කියන්නේ යම් තීරණයක් වෙනුවෙන් කැප කරන්න සිදුවන සියලුම සම්පත්වල වටිනාකම. හරිද? අපි අවස්තික පිරිවැය මිනුම් කරන්න යනකොට අපි කියනවා අවස්තික පිරිවැය කියලා කියන්නේ යම් තීරණයක් වෙනුවෙන් කැප කරන්න සිදුවන සියලුම සම්පත්වල වටිනාකම. මේක අර අපි නිර්වචනයේ කිව්ව දෙයට වඩා මේක ඉතින් පොඩි පුළුල් දෙයක් තියෙනවා මේ අවස්තික පිරිවැය කියන එකේදී. හරි. දැන් නිකන් හිතන්නකෝ මෙහෙම මම මේ වීඩියෝ එක කරනවා. හරිද? මම මේ වීඩියෝ එක කරනවා. මේ වීඩියෝ එක කරන්නේ මම මොකක් හරි කැමරාවක් හරි මයික් එකක් හරි රෙන්ට් එකට අරන් කියලා හිතන්නකෝ. ඒ වෙනුවෙන් මම මෙතන රුපියල් 2000ක වියදමක් දැරුවා කියලා හිතන්නකෝ. ඉතින් ඒකත් මම මේ වීඩියෝ එක කිරීමේ පිරිවැයක් නෙමෙයි රුපියල් 2000. මේ රුපියල් 2000 ඒකේ පිරිවැයක්. එහෙනම් මගේ ආවස්තික පිරිවැයට මේ 2000 එකතු වෙනවා. ඒ වගේම තමයි වීඩියෝ එක කරන්නේ මගේ පන්තියක් කැප කරගෙන කියලා හිතන්නකෝ. ඒ පන්තිය කැප කරගෙන නිකන් හිතන්න මම රුපියල් 5000ක අහිමි වෙලා තියෙනවා. හරිද? එහෙනම් ඒකත් මගේ මේ තීරණේ පිරිවැයක්. ඒකත් මගේ මේ තීරණේ පිරිවැයක්. ඒ රුපියල් 5000ත් මගේ මේ ආවස්තික පිරිවැයට එකතු වෙනවා. හිතන්න මම පන්තියක් කරේ නැහැ. හැබැයි මම මේ නිදා ගන්න තියෙන වෙලාව තමයි මම මේ වීඩියෝ එක කරන්න කැප කරන්නේ. එහෙනම් මගේ මේ අහිමි වෙච්ච නින්දත් මගේ මේ තීරණේ පිරිවැයක් විදියට එකතු වෙන්න ඕනේ. නින්දත් එකතු වෙන්න ඕනේ. හරි. නින්දත් තීරණේ පිරිවැයක් විදියට එකතු වෙන්න ඕනේ ඒකට. එහෙනම් මේ ආවස්තික පිරිවැය කියලා කියන්නේ මේ මූල්‍යමය අගයකට වඩා කියන්නේ මූල්‍යමය පිරිවැයකට වඩා තව එහා ගියපු දේවල් ටිකක් මේ ආවස්තික පිරිවැය අන්තර්ගත වෙනවා. කියන්නේ මුදලින් මයින් අපහසු දේවලුත් මේකේ අන්තර්ගත වෙනවා. ඒ හින්දා අපි කියනවා ආවස්තික පිරිවැය කියලා කියන්නේ මූල්‍ය සංකල්පයක් නොව මූර්ත සංකල්පයක් කියලා කියනවා. අන්න ඒකත් පොඩ්ඩක් මේ ආවස්තික පිරිවැය පැහැදිලි කරනකොට පොඩ්ඩක් අන්තර්ගත කරන්න. හරි. චුට්ටයි එකක් ලියන්නකෝ ආවස්තික පිරිවැය මනිනුවේ ආවස්තික පිරිවැය මනිනුවේ මූල්‍ය ඒකක වලින් නොව ද්‍රව්‍යාත්මක ඒකක වලින් ආවස්තික පිරිවැය මනිනුවේ මූල්‍ය ඒකක වලින් නොව ද්‍රව්‍යාත්මක ඒකක වලිනි. එය මුදල් පිරිවැයෙන් වෙනස් වූ ද්‍රව්‍යාත්මක සංකල්පයකි. හරි. ඊළඟට මේ ප්‍රශ්නෙම අනිත් කොටස බලන්නකෝ. ඒකේ කියනවා මේ ආවස්තික පිරිවැය හිඟකමට සම්බන්ධ වෙන්නේ කොහොමද? හිඟකමට සම්බන්ධ වෙන්නේ. බලන්නකෝ හිඟකම. දැන් මේ හිඟකම කියන්නේ මොකද්ද? හිඟකම කියලා කියන්නේ අපේ අසීමිත උවමනා ටික. නැත්නම් අපේ අසීමිත ආසාවන් ටික පවත්නා සම්පත් වලින් සපුර ගන්න බැරි තත්ත්වයක්. ඕකනේ හිඟකම කියලා කියන්නේ. ඊළඟට මේ හිඟකම සහ ඒ හිඟ සම්පත් වල විකල්ප භාවිතයන් පැවතීම. විකල්ප භාවිතයන් පැවතීම කියන හේතු සාධක දෙක නිසාම අපිට සිදු කරන්න වෙනවා මොකද්ද? තේරීමක්. හරි තේරීමක් කරන්න වෙනවානේ. සම්පත් හිඟයි ඒ වගේම තමයි හිඟ සම්පත් වල විකල්ප භාවිතයන් තියෙනවා.
ඉතින් මේ කියන සාධක දෙක නිසා අපිට ඊළඟට කරන්න වෙන්නේ තේරීමක්. මේක ලොකුවට පැහැදිලි කරන්න වෙලාවක් නැහැ. පේපර් එකක්නේ. ඒ හින්දා පොඩ්ඩක් ඔයගොල්ලෝ මතකේ පොඩ්ඩක් අලුත් කරගන්න. හරිනේ. ඊළඟට මතකද තේරීමක් කරන සෑම අවස්ථාවකදීම අපිට මොකද්ද කරන්න වෙන්නේ? කැපකිරීමක් කරන්න වෙනවා. කැපකිරීමක්. එහෙම නැත්නම් අපිට අහිමිවීමක් සිද්ධ වෙනවා. දැන් ඔය අහිමි වෙන දේවල් අතරේ තියෙනවානේ අපි දෙවනියට කැමති විකල්පය. අපි යම් දෙයක් අත්පත් කරගන්නකොට මේ අහිමිවීම වෙන්නේ. එහෙනම් යම් දෙයක් අත්පත් කරගන්නකොට අහිමිවීමක් වෙනවා කියලා කියන්නේ අහිමි වෙච්ච සෙට් එකේ තියෙනවා අපි අර අත්පත් කරගත් එකට අත්පත් කරගත් එකත් එක්ක බලනකොට දෙවනියට කැමති එකක් තියෙනවා. හරිද? දෙවනියට කැමති එකක් හැම අවස්ථාවෙදිම තියෙනවානේ. මම ඒ අත්පත් කරගත් එක ගත්තේ නැත්නම් මෙන්න මේක තමයි ගන්න කියලා එකක් තියෙනවානේ. එහෙනම් ඔන්න ඔය බලන්න ඔය කැපකිරීම ගොඩ ASCII තියෙනවා අපි දෙවනියට කැමති විකල්ප අවස්ථාව. එහෙනම් ඔන්න කැපකිරීම ASCII තියෙන දෙවනියට කැමති විකල්ප අවස්ථාවේ වටිනාකමට අපි කියන්නේ ආවස්තික පිරිවැය කියලා කියන්නේ එතන. හරිනේ. එහෙනම් සම්බන්ධ වෙන්නේ මෙහෙමයි. හිඟකම සහ විකල්ප භාවිතයන් නිසා තේරීමක් කරනවා. තේරීමක් නිසා අපිට අනිවාර්යයෙන්ම කැපකිරීමක් කරනවා. මේ කැපකිරීම කරනකොට අර අපි දෙවනියට කැමති විකල්පයත් අපිට අහිමි වෙනවා. ඒක තමයි අපි ආවස්තික පිරිවැය කියලා හඳුනගන්නේ. හරි. චුට්ටක් ලියනකො සම්පත් හිඟකම සහ ඒවායේ විකල්ප භාවිත පැවතීම හේතුවෙන්. සම්පත් හිඟකම සහ ඒවායේ විකල්ප භාවිත පැවතීම හේතුවෙන්. සම්පත් හිඟකම සහ ඒවායේ විකල්ප භාවිත පැවතීම හේතුවෙන්. තේරීමේ ගැටලුවක් ඇති වේ. තේරීමේ ගැටලුවක් ඇති වේ. තේරීමේ ගැටලුවක් ඇති වේ. තේරීමේදී අනිවාර්යයෙන්ම කැපකිරීමක් සිදුවේ. තේරීමේදී අනිවාර්යයෙන්ම කැපකිරීමක් සිදුවේ. තේරීමේදී අනිවාර්යයෙන්ම කැපකිරීමක් සිදුවේ. මෙලෙස තේරීමක් කිරීමේදී කැපකිරීමට සිදුවන හොඳම විකල්ප අවස්ථාවේ වටිනාකම ආවස්තික පිරිවැයයි. ආවස්තික පිරිවැයයි. හරි. ඊළඟ ප්‍රශ්නේ අහනවා වැඩෙන ආවස්තික පිරිවැය නීතිය පැහැදිලි කරන්නලු ආවස්තික පිරිවැය වර්ධනය වීමට බලපාන සාධක කවරේද අහනවා. හරිද? මුලින්ම වැඩෙන ආවස්තික පිරිවැය පැහැදිලි කරන්නලු ඊට පස්සේ ආවස්තික පිරිවැය වර්ධනය වීමට බලපාන සාධක පැහැදිලි කරන්නලු. හරි සාධක කවරේද කියලා අහනවා. හරිද? එහෙනම් මුලින්ම වැඩෙන ආවස්තික පිරිවැය කියන්නේ මොකක්ද කියන එක බලමුකෝ. මේ වැඩෙන ආවස්තික පිරිවැය කියලා කියන්නේ මෙන්න මේ වගේ තත්ත්වයක්. මොකද වෙන්නේ බලන්න. මේ කර්මාන්ත දෙකක් තියෙන x y කියන කර්මාන්ත දෙක තියෙනවා. බලන්නකෝ. x කර්මාන්තයේ නිෂ්පාදනය මම 10 වැඩි කරනවා. හරිද? 10 වැඩි කරනවා. 10 වැඩි කරනවා. කියන්නේ සමාන ඒකක වලින් වැඩි කරන්නේ. 10 සමාන ඒකක වලින් වැඩි කරනකොට මේ පැත්තෙන් y කර්මාන්තය මොකද වෙලා තියෙන්නේ? ඔන්න මුලින්ම 10ක් අඩු වෙලා තියෙනවා. ඊට පස්සේ 20ක් අඩු වෙලා තියෙනවා. ඊට පස්සේ 30ක් අඩු වෙලා තියෙනවා. ඊට පස්සේ 40ක් අඩු වෙලා තියෙනවා. බලන්න මොකද වෙලා තියෙන්නේ? x කර්මාන්තයේ නිෂ්පාදනය සමාන ඒකක වලින් වැඩි කරනකොට අනෙක් කර්මාන්තයේ නිෂ්පාදනයෙන් කැප කරන ප්‍රමාණය ක්‍රමිකව වැඩි වෙලා තියෙනවා. ක්‍රමිකව ඉහළ ගිහින් තියෙනවා. ඔන්න ඕක තමයි අපි වැඩි වෙන ආවස්තික පිරිවැය විදිහට හඳුනගන්නේ. හරි. එහෙනම් වැඩි වෙන ආවස්තික පිරිවැය කොහොමද නිර්වචනය කරන්නේ? කොහොමද පැහැදිලි කරන්නේ? මේ බලන්න. වැඩෙන ආවස්තික පිරිවැය කියලා කියන්නේ නිෂ්පාදන හැකියාව මායිම් වක්‍රයක් මත කටයුතු කිරීමේදී. ඔන්න ඔය වචනේ අනිවාර්යෙන් ඕනේ. නිෂ්පාදන හැකියාව මායිම් වක්‍රයක් මත කටයුතු කරනවා කියන වචනේ ඕනේ. මොකද ආවස්තික පිරිවැය වැඩෙන වෙන්න පුළුවන් ස්ථාවර වෙන්න පුළුවන්. කොහොමද ආවස්තික පිරිවැය තත්ත්වයක් හට ගන්න නම් අනිවාර්යයෙන්ම නිෂ්පාදන හැකියාව මායිම් වක්‍රය මත තමයි අපි කටයුතු කරන්න ඕනේ. ඇතුළත කටයුතු කරන අවස්ථාවලදී ආවස්තික පිරිවැය හට ගන්න නැහැ. හරිනේ. ඒව පොඩ්ඩක් ඉතින් මතකයි තීරවලදී කතා කරලා ඉවරයි ඒවා. හොඳේ. හරි. එහෙනම් මෙන්න නිෂ්පාදන හැකියාව මායිම් වක්‍රයක් මත කටයුතු කිරීමේදී එක් භාණ්ඩයක නිෂ්පාදනය සමාන ඒකක වලින් වැඩි කිරීමේදී අනෙක් භාණ්ඩයෙන් කැප කරන ඒකක ප්‍රමාණය ක්‍රමිකව ඉහළ යෑමට තමයි අපි කියන්නේ වැඩෙන ආවස්තික පිරිවැයක් කියලා. හරි. ඔන්න වැඩෙන ආවස්තික පිරිවැය කියලා කියන්නේ නිෂ්පාදන හැකියාව මායිම් වක්‍රය මත කටයුතු කිරීමේදී එක් භාණ්ඩයක නිෂ්පාදනය සමාන ඒකක වලින් වැඩි කිරීමේදී අනෙක් භාණ්ඩයෙන් කැප කරන ඒකක ප්‍රමාණය ක්‍රමයෙන් වැඩිවීමට ක්‍රමයෙන් ඉහළ යෑමට තමයි අපි කියන්නේ වැඩෙන ආවස්තික පිරිවැය තත්ත්වයක් කියලා. හරි. මේ වැඩෙන ආවස්තික පිරිවැය තත්ත්වය ඔයාලට නිර්වචනය කරගන්න පුළුවන්. ඊළඟට වැඩෙන ආවස්තික පිරිවැයට හේතු අහනවා. බලන්න මොනවද වැඩෙන ආවස්තික පිරිවැයට තියෙන හේතු? හරි. පළවෙනි හේතුව තමයි මෙන්න මේක. හරිද? ඊට කලින් පොඩ්ඩක් මේ ප්‍රස්තාරය චුට්ටක් බලන්නකො. මොකද වෙන්නේ? x කියන කර්මාන්තය මෙන්න බලන්නකො මේ පැත්ත බලන්න.
බිඳුවේ ඉඳන් 10 දක්වා වැඩි කරනවා. 10 දක්වා වැඩි වෙනකොට y කර්මාන්තයෙන් 100 සිට 90 දක්වා නිෂ්පාදනය අඩු වෙනවා. ඊළඟට 10 සිට 20 දක්වා x කර්මාන්තයෙන් නිෂ්පාදනය වැඩි කරනකොට අනිත් පැත්තෙන් මොකද වෙන්නේ? 90 සිට 70 දක්වා අඩු වෙනවා. හරිද? 30 20 සිට 30 දක්වා වැඩි වෙනවා. අනිත් පැත්තෙන් 70 සිට 40 දක්වා අඩු වෙනවා. හරිනේ? එහෙනම් මේ මේකේ ඔයාලට මේ ප්‍රස්ථාරණු පේන්නේ වැඩෙනාවස්තික පිරිවැය තත්ත්වය. හරිනේ? හරි චුට්ට එක පැහැදිලි කරන්නම් මේ පොඩක් මෙන්න මේ ටිකත් අපි දාගෙන ඉමුකෝ මුලින්ම. වැඩෙන ආවස්තික පිරිවැය තත්ත්වයට හේතු. හරි. පළවෙනි එක තමයි සම්පත් සමජාතීය නොවීම. සම්පත් සමජාතීය නොවීම. හරි සම්පත් සමජාතීය නොවීම. හරි. මොකද මේ සම්පත් සමජාතීය නොවීම කියලා කියන්නේ? මේ බලන්නකෝ. මෙතන y කර්මාන්තය සහ x කර්මාන්තය අපි උදාහරණයක් විදිහට ගත්තොත් එහෙම x කියලා කියන්නේ අපි හිතමු තේ කර්මාන්තය කියලා. y කියලා කියන්නේ කුරුදු කර්මාන්තය කියලා හිතන්නකෝ. දැන් තේ කර්මාන්තයට ගන්න සම්පත් වගේමද කුරුදු කර්මාන්තයට ගන්න සම්පත්. අපි හිතමුකෝ දැන් තේදලු කටර හැමෝටම කුරුම් තලන්න පුළුවන්. බෑනේ. ඒ ශ්‍රමිකයෝ වෙනස්. ඒ වගේම තමයි සමහර වෙලාවට අපි දන්න භාවිතයත් එක්ක දන්නවා සමහර තේ වලට ගන්න හොඳ පොඩ්ඩක් අර ගල් එහෙම අඩු පොඩි අර හොඳ තැනිතලා ඉඩම් තමයි ගොඩක් වෙලාවට ගන්න. කුරුදු සඳහා එහෙම ප්‍රශ්නයක් නැහැ. ගල් තියෙන කඳු බෑවුම් තියෙන ඉඩම් සාමාන්‍යයෙන් කුරුදු වලට ගන්නවා. හරිද? ඒ වගේම තමයි පොහොර ಜಾති ගත්තොත් එහෙම තේ කර්මාන්තයට ගන්න පොහොර සහ කුරුදු කර්මාන්තයට ගන්න පොහොර එකිනෙක වෙනස්. අන්න ඒ වගේ මේ බලන්න සම්පත් සමජාතීය නැහැ. තේ කර්මාන්තයට කුරුදු කර්මාන්තයට වගේ මේ කර්මාන්ත දෙකට ගන්න සම්පත් සමජාතීය නැහැ. ඒ හින්දා මේ වැඩෙන අවස්ථික පිරිවැය තත්ත්වයන් නැති වෙන්න පුළුවන්. දෙවෙනි හේතුව තමයි මේ කර්මාන්ත දෙකේ තාක්ෂණයන් එකිනෙකට වෙනස්. හරිද? භාවිතා කරන තාක්ෂණයන් එකිනෙකට වෙනස්. තාක්ෂණයන් එකිනෙකට වෙනස්. හරිද? තාක්ෂණයන් එකිනෙකට වෙනස්. මේ වන්නක සමහර තාක්ෂණික භාවිතයන් තියෙනවා තේ කර්මාන්තයට වෙනම පාවිච්චි කරන ඒ වගේම තමයි කුරුදු කර්මාන්තයට වෙනම පාවිච්චි කරන තාක්ෂණික භාවිතයන් තියෙනවා. දැන් අපි හිතමු කුරුදු වල තාක්ෂණික භාවිතයන් ගත්තොත් එහෙම කුරුදු තලන විදිහක් තියෙනවා. ඉතින් ඒ වගේ තියෙන ඒවට තියෙන උපකරණ තියෙනවා තාක්ෂණික උපකරණ තියෙන. ඒ උපකරණ අරගෙන ඉන්න බෑනේ තේ කර්මාන්තේ. ඒ තාක්ෂණික ක්‍රමවේදයන් පාවිච්චි කරන්න බෑනේ තේ කර්මාන්තයට. හරිද? ඒ වගේම කුරුදු ගහක් කපන විදිහට තේ ගහක් කපාදු කරන්න බෑනේ. අන්න ඒ වගේ තාක්ෂණික ක්‍රමවේදයන් වල වෙනස්කම් තියෙනවා. අන්න ඒ වගේ තාක්ෂණික ක්‍රමවේදයන් වල වෙනස්කම් නිසා මෙන්න මේ කියන කර්මාන්ත දෙකේ වැඩෙන ආවස්තික පිරිය තත්වයකට මුහුණ දෙන හැඩයක් හැදෙනවා. හරි. ඊළඟට අපි තව එකක් තියෙනවා. බලන්න. එක් කර්මාන්තයකට යෝග්‍ය සම්පත් තුන්වෙනි. එක් කර්මාන්තයකට යෝග්‍ය සම්පත්. හරිද? එක් කර්මාන්තයකට යෝග්‍ය සම්පත් අනෙක් කර්මාන්තයටත් ඒ ආකාරයෙන්ම යෝග්‍ය නොවීම. එක් කර්මාන්තයකට යෝග්‍ය සම්පත් තියෙනවා. ඒවා අනෙක් කර්මාන්තයටත් ඒ ආකාරයෙන්ම යෝග්‍ය නොවීම. ඕක තමයි තුන්වෙනි හේතුව. හරිද? දැන් හේතු තුන අවුලක් නැහැ ඕගොල්ලෝ. එක් කර්මාන්තයට යෝග්‍ය සම්පත් අනෙක් කර්මාන්තයට ඒ විදිහට යෝග්‍ය නැහැ නේද? එක් කර්මාන්තයක ඉන්න ශ්‍රමිකයෝ ටිකක් අනෙක් කර්මාන්තයට ඒ විදිහටම යෝග්‍ය වෙන්නේ නැහැ නේ. ගිහලා දාන්න පුළුවන් ඉතින්. දලු කඩ කඩින්න මිනිස්සු ටිකක් ගිහලා කුරුදු කර්මාන්තයට දාන්න පුළුවන්. හැබැයි යෝග්‍ය නැහැ ඉතින් ඒ විදිහට. හරිද? මෙන්න මේ තුන ඔයාලට පැහැදිලි. හරිද? සම්පත් සමජාතීය නොවීම තාක්ෂණීය වෙනස් වීම. එක් කර්මාන්තයකට යෝග්‍ය සම්පත් අනෙක් කර්මාන්තයට යෝග්‍ය නැහැ. ඕක පැහැදිලි. පොඩි ප්‍රශ්නයක් තියෙනවා. මෙන්න මෙතන පොඩි ප්‍රශ්නයක් තියෙනවා ඕගොල්ලන්ට මේ මෙන්න මෙහෙම එකක්. දැන් බිඳුවේ ඉඳන් අපි හිතමු 10 දක්වා වැඩි කරනවා කියලා. බිඳුවේ ඉඳන් 10 දක්වා වැඩි කරනකොට y වල නිෂ්පාදනය 100 සිට 90 දක්වා 10කින් තමයි අඩු වෙන්නේ. හරි 10කින් තමයි අඩු වෙන්නේ. හරිද? ඊළඟට 10 සිට 20 දක්වා 10කින් වැඩි කරනකොට දැන් මෙතන 10කින් වැඩි වෙන්නේ මෙතන 10කින් වැඩි වෙන්නේ 10 10 වැඩි කරනකොට මේ පැත්තෙන් මොකද වෙන්නේ? මේ පැත්තෙන් 20ක් අඩු වෙනවා. ඔයාලට ප්‍රශ්නයක් තියෙනවා දැන් නිකන් හිතන්න උදාහරණයක් විදිහට මේ පැත්තෙන් 10ක් වැඩි කරගන්න මේ පැත්තෙන් මුලින්ම සේවකයෝ ගත්තේ 10යි. මුලින් සේවකයෝ 10ක් අරගෙන මෙහෙන් 10ක් වැඩි කරගත්තා. ඊළඟට සේවකයෝ 20ක් ඕන වෙලා තිනවා මෙහෙන් 10ක් වැඩි කරගන්න. ඊළඟට සේවකයෝ තව මෙහෙන් 10ක් වැඩි කරගන්න අනිත් පැත්තෙන් සේවකයෝ 30ක් ගන්න වෙලා තියෙනවා. එයි මේ මෙහෙම වෙන්න හේතුව. හරිද? හිතෙන්න පුළුවන් මොකද දැන් ඊට පස්සේ අතපය නැති උන් දෙන්නේ ඉස්සරහට. හරිද? මොකද්ද මේ ප්‍රශ්නේ? හරිද? මොකක් හරි අඩුපාඩුවක් තියෙනවද නේ? ඔව්. මේ මෙන්න මේ ප්‍රශ්නයක් තියෙනවා. අපි බලන්නකෝ දැන් අපි උදාහරණයක් විදිහට ගත්තොත් එහෙම මේ සම්පත් මුලින්ම මාරු කරන්නේ අකාර්යක්ෂම සම්පත්. හරිද? මුලින්ම මාරු කරන්නේ මොන සම්පත්ද? අකාර්යක්ෂම සම්පත්. දැන් ඒතකොට අකාර්යක්ෂම සම්පත් මාරු කිරීම තුලින් අර සම්පත් මුලින්ම තියෙන කර්මාන්තයේ තියෙන දැන් උදාහරණයක් විදිහට y කර්මාන්තයේ තියෙන සම්පත් නේ මේ පැත්තට එන්නේ. අන්න එතකොට මුලින්ම y කර්මාන්තේ ලොකු බලපෑමක් නැහැ. දැන්
අපි ගත්තේ y කියන්නේ කුරුදු කර්මාන්තය කියලානේ. තේ කර්මාන්තයට දැන් y කර්මාන්තේ මාරු කරන්නේ මුලින්ම අර මේ සෙට් වෙන්නේ නැති ඉඩම් ටික. හරිද? කුරුදු කර්මාන්තයට එහෙමනේ මුලින්ම දෙන්නේ නේ. මුලින්ම දෙනකොට දෙන්නේ අර වැඩක් නැති ඒවා ටිකනේ දෙන්නේ. හරිද? y කර්මාන්තයෙන් සෙට් වෙන්නේ නැති සම්පත් ටික තමයි මේ පැත්තට එවන්නේ. හරිද? ඊට පස්සේ තමයි හොඳ හොඳ සම්පත් ටිකත් මාරු කරන්න වෙන්නේ මේ නිෂ්පාදනය වැඩි කරනකොට. ඒකයි අර කැප කරන ප්‍රමාණය වැඩි වෙන්නේ. හරිද? මුලින්ම දැන් මේ පැත්තෙන් අපි හිතමු ඉඩම් අක්කර 10ක් දුන්නා මේ පැත්තට කියලා. එහෙම ලොකු කේස් එකක් නෑ. ඒවා ලොකු ඵලදායීතාවකින් අර ලොකු කාර්යක්ෂමතාවයේ තියෙන ඉඩම් නෙමෙයි මුලින් දෙන්නේ. පස්සේ දෙනකොට මොනවද දෙන්නේ? කාර්යක්ෂමතාවයේ යුතු දේවල් තමයි මේ පැත්තට යොදවන්නේ. අන්න එතන තමයි මේ නිෂ්පාදනයේ අර අඩු වෙන එක ප්‍රමාණය වැඩි වෙන්නේ. හරිද? ඔන්න ඕක පොඩ්ඩක් තේරුම් ගන්න මේ අර ඕක තමයි ඔයාලට සාමාන්‍යයෙන් අර තේරෙන්නේ නැති කොටසකට තියෙන මේ තුන තේරෙනවා නිර්වචන තේරෙනවා. ඕක මෙයා කරගන්න පුළුවන්. මේක කොහොමද අඩු වෙන්නේ කියන එක තමයි පොඩි ප්‍රශ්නයකට තියෙන්නේ. හරි. ඊළඟ ප්‍රශ්නෙන් අහන්නේ නිෂ්පාදන හැකියා මායිම් වක්‍රයක් යන්නෙන් අදහස් කරන්නේ කුමක්ද? නිෂ්පාදන හැකියා මායිම් වක්‍රයක් ඇඳීමේදී භාවිතා කරන උපකල්පන මොනවාද? නිෂ්පාදන හැකියා මායිම් වක්‍රයක් කියන්නේ මොකක්ද කියලා අහලා තියෙනවා. නිෂ්පාදන හැකියා මායිම් වක්‍රයක් අඳිනකොට පාවිච්චි කරන උපකල්පන මොනවාද කියලා අහනවා. හරි. මුලින්ම නිෂ්පාදන හැකියා මායිම් වක්‍රයක් ගැන කතා කරන්න කලින් නිෂ්පාදන හැකියා මායිම් වක්‍රයක් ඇඳීමේදී පාවිච්චි කරන උපකල්පන ටික ගැන පොඩ්ඩක් ඉක්මනට හඳුනගමු. මේවා ලොකුවට විස්තර කරලා තියෙනවා. පොඩ්ඩක් විස්තර කරන්න. හරිද? පළවෙනි එක තමයි පවත්නා සම්පත් සම්භාර ස්ථාවර බව. ඒ කියන්නේ මේ අවස්ථාවේදී ආර්ථිකයේ යම්කිසි සම්පත් ප්‍රමාණයක් තියෙනවා. ඒක වෙනස් වෙන්නේ නැහැ. ඒක යම් ස්ථාවර මට්ටමක තියෙනවා කියන එක තමයි පළවෙනි උපකල්පනය අපි කතා කරන්නේ. ඊළඟට තමයි අපි උපකල්පනයක් කියලා කියන්නේ මොකක්ද කියන එක පැහැදිලි කරොත් මේ උපකල්පනයක් කියලා කියන්නේ මේක. ඇත්තටම සත්‍ය තත්ත්වයක් කියන එක නෙමෙයි උපකල්පනයක් කියලා කියන්නේ. දැන් උපකල්පන පාවිච්චි කරන්නේ මොකටද කියලා බැලුවොත් එහෙනම් උපකල්පන සාමාන්‍යයෙන් අපි ආර්ථික විද්‍යාව පාවිච්චි කරන්නේ අර සංකීර්ණ විෂය කරුණු ටිකක් සරල කරලා ඉගෙන ගන්න. හරිද? මේ සත්‍ය දෙයක් නෙවෙයි උපකල්පන කියලා කියන. අපි ගොඩනගා ගන්න දේවල් වලට උපකල්පන කියලා කියන්නේ. හරිද? අපේ අධ්‍යයනයේ පහසුවට ගොඩනගා ගන්න දේවල් වලට උපකල්පන කියලා කියනවා. හරි. එහෙනම් මේ බලන්න පළවෙනි උපකල්පනයේ තියෙන පවත්නා සම්පත් සම්භාරය ස්ථාවරයි. හරිද? ඒ කියන්නේ මේ අවස්ථාවේ අපේ ආර්ථිකයේ තියෙන සම්පත් සම්භාරය වෙනස් වීම වලට භාජනය වෙන්නේ. හරි? යම් ස්ථාවර මට්ටමක තියෙනවා. ඒක තමයි පළවෙනි උපකල්පනය. ඊළඟට දෙවෙනි එක තමයි පවත්නා තාක්ෂණය නොවෙනස්ව පැවතීම. ඒ කියන්නේ යම් ටෙක්නොලොජි එකක් තියෙන මේ වෙලාවේ භාණ්ඩ නිෂ්පාදනය කරන්න පාවිච්චි කරන ඒ තාක්ෂණය ඒ ටෙක්නොලොජි එක වෙනස් වෙන්නේ නැහැ. ඕක තමයි දෙවෙනි එකෙන් කියන්නේ. හරිද? ඒක යම් ස්ථාවර මට්ටමක එකක් තියෙනවා. ඒක වෙනස් වීම වලට භාජනය වෙන්නේ නැහැ. ඊළඟට නිෂ්පාදන කාර්යක්ෂමතාවයකින් නිෂ්පාදන ක්‍රියාවලිය නිරත වෙනවා. නිෂ්පාදන කාර්යක්ෂමතාවයකින් නිෂ්පාදනය කරනවා. මොකද මේ නිෂ්පාදන කාර්යක්ෂමතාවය කියලා කියන්නේ? කියන්නේ පූර්ව සේවා නියුක්තියයි පූර්ණ නිෂ්පාදනය ඉටු වෙන තත්ත්වයක්. අන්න ඕකනේ පූර්ව සේවා නියුක්තිය පූර්ණ නිෂ්පාදනය ඉටු වෙන තත්ත්වයක් නිෂ්පාදන කාර්යක්ෂමතාවය කියලා කියන්නේ. يعني ඔයගොල්ලෝ දන්න පූර්ව සේවා නියුක්තිය කියලා කියන්නේ තියෙන සම්පත් ඔක්කොම නිෂ්පාදන කාර්යයට යොදවගෙන මේ අවස්ථාවේ. ඒ වගේම තියෙන සම්පත් එක උපරිම කාර්යක්ෂමතාවයෙන් මේ අවස්ථාවේ නිෂ්පාදනයට යොදවලා තියෙනවා. හරි. එහෙනම් ඊළඟ එක උපකල්පනයක් තියෙනවා භාණ්ඩ දෙවර්ගයක් පමණක් නිපදවන බව. ඔයගොල්ලෝ දන්නවා භාණ්ඩ දෙවර්ගයක් පමණක් නිපදවන කියන උපකල්පනයක් ගන්න හේතුව මොකද්ද? අපි මේ නිෂ්පාදනය කියන ආයු වක්‍රය පෙන්වන්නේ ප්‍රස්තාරිකව වෙන ප්‍රස්තාර අක්ෂර දෙකයි තියෙන අක්ෂර දෙකක් තියෙන නිසා අපි උපකල්පනයක් ගන්නවා තියෙනවා මේ ආර්ථික නිෂ්පාදනය කරන භාණ්ඩ වර්ග දෙකක් විතරයි කියන්නේ. හරි. එහෙනම් මෙන්න මේ උපකල්පන හතර පාවිච්චි කරලා නිෂ්පාදනය කියන ආයු වක්‍රයක් නිර්වචනය කරන්න පුළුවන්. හරිද? මේ බලන්නකෝ. පළවෙනි එක පවත්නා සම්පත් සම්භාරය ස්ථාවරයි, දෙවෙනි එක පවත්නා තාක්ෂණය ස්ථාවරයි, තුන්වෙනි එක තමයි නිෂ්පාදන කාර්යක්ෂමතාවයකින් නිෂ්පාදනය කරනවා. අන්තිම එක තමයි භාණ්ඩ දෙවර්ගයක් පමණක් නිපදවනවා. ඉතින් මේ කියන හතර පාවිච්චි කරලා ඔයාලට නිර්වචනයක් දෙන්න පුළුවන්. අපි දෙවෙනි නිර්වචනයක්. හරි. මේ බලන්නකෝ. දෙල්ලත කාලච්ඡේදයක නැත්නම් යම් නිශ්චිත කාලච්ඡේදයක පවත්නා සම්පත් සම්භාරය. හරිද? යම් නිශ්චිත කාලච්ඡේදයක පවත්නා සම්පත් සම්භාරය පවත්නා තාක්ෂණය යටතේ. පවත්නා සම්පත් සම්භාරය පවත්නා තාක්ෂණය යටතේ කාර්යක්ෂම හරිද? පවත්නා තාක්ෂණය යටතේ කාර්යක්ෂමව භාණ්ඩ දෙකක් පමණක් නිපදවීමට යෙදවුවහොත් ලබාගත හැකි විකල්ප නිමෝම් සංයෝග දක්වමින් අඳිනු ලබන රේඛාවට තමයි අපි කියන්නේ නිෂ්පාදන හැකියා මායිම් වක්‍රය. නැත්නම් PPC එක. හරිද? ඔය නිර්වචන ලේසි. මේ හතර මතකයි උපකල්පන හතර මතකයි නම් නිර්වචනේ හරි. හරි. ඊළඟ ප්‍රශ්නේ තියෙන්නේ නිෂ්පාදන හැකියා මායිම් වක්‍රයක් පිටතට විතැන්වීමට බලපාන සාධක. හරි ඊළඟට කලින් ප්‍රශ්නයේදී නිෂ්පාදන හැකියා මායිම් වක්‍රයක් ගැන අදහස් කරන්නේ කොහොමද? නිෂ්පාදන හැකියා මායිම් වක්‍රයක් ඇඳීමේදී භාවිතා කරන උපකල්පන කවරේද? දැන් ඒකෙදී අර නිර්වචනේ හරිනේ. නිර්වචනේ තියෙන්න ඕනේ විදිහ කියන්නේ නිර්වචනේ තියෙන්න ඕනේ. නිර්වචනයේ පස්සේ අර උපකල්පන හතර තියෙන්න ඕනේ.
හරි. ওই ටික තමයි අන්තර්ගත වෙන්න ඕනේ දේවල් ටික. හරි. ඊළඟට නිෂ්පාදන හැකියාව මායි වක්‍රයක් පිටතට විතැන්වීමට බලපාන සාධක. දැන් පිටතට විතැන්වෙනවා කියලා කියන්නේ මොකද්ද? දැන් මෙහෙම නිෂ්පාදන හැකියාව මායි වක්‍රයක් පිටතට විතැන්වෙනවා. පිටතට කියලා කියන්නේ ඔය දකුණට විතැන්වීමක් ගැන කතා කරන්නේ. පිටතට විතැන්වනවා කියන්නේ දකුණට විතැන්වීම. එහෙනම් දකුණට විතැන්වනවා කියලා කියන්නේ අපේ නිෂ්පාදන හැකියාව වැඩිවීමක් නෙමෙන්නේ. එහෙනම් නිෂ්පාදන හැකියාව වැඩි වෙන්න බලපාන සාධක මොනවද? නිෂ්පාදන හැකියාව වැඩි වෙන්න බලපාන සාධක තුනක් තියෙනවා. මොනවද තුන? සම්පත් සම්භාරය වැඩි වෙනවා. අපේ ආර්ථිකයේ තියෙන සම්පත් සම්භාරය වැඩි වෙනවා. ඒ වගේම තමයි අපේ තියෙන සාධකවල ඵලදායීතාවය වැඩි වෙන්න ඕනේ. ඵලදායීතාවය වැඩි වෙන්න ඕනේ. ඊට අමතරව තව එකක් තියෙනවා. අපේ නිෂ්පාදන තාක්ෂණය දියුණු වෙන්න ඕනේ. ඔන්න ඔය තුන ලියවිලා තියෙනවා. නිෂ්පාදන හැකියාව මායිම් වක්‍රයක් දකුණට විතැන්වෙනවා කියලා කියන්නේ නිෂ්පාදන හැකියාවේ වැඩිවීමක් වෙනවා. අන්න ඒක ලියවෙන්නේ. නිෂ්පාදන හැකියාවේ වැඩිවීමක් වෙනවා කියන එක තමයි ඒකේ අදහස. නිෂ්පාදන හැකියාව වැඩිවීමක් වෙන්න නම් මෙන්න මේ හේතු තුන තියෙන්න ඕනේ. මෙන්න මේ හේතු නිෂ්පාදන හැකියාව වැඩිවීමක් වෙන්න නම් මෙන්න මේ තුන් දෙනා තමයි හේතු වෙන්නේ කියන එක ලියවිලා තියෙන්න ඕනේ. හරිද? එහෙනම් පළවෙනි එකේ තියෙන්න ඕනේ හේතු තුනට සම්පත් සම්භාරයේ වැඩිවීමක් හෝ ඉහළ යෑමක්, ඊළඟට සම්පත්වල ඵලදායීතාවය වැඩිවීමක්, ඊළඟට තියෙනවා නිෂ්පාදන තාක්ෂණ ඉහළ යෑමක්. ඊළඟට ඒකෙම උපකොටසක් විදිහට නිෂ්පාදන හැකියාව මායි වක්‍රය ඇතුළට විතැන්වීමක් ගැන. ඉතින් ඇතුළට විතැන්වෙනවා කියලා කියන්නේ මොකක්ද? ඇතුළට විතැන්වෙනවා කියලා කියන්නේ වමට විතැන්වීමක් නේ. වමට විතැන්වනවා කියන්නේ නිෂ්පාදන හැකියාවේ අඩුවීමක්. හරිද? ඒක පොඩ්ඩක් කියලා තියන්න. මේ වමට විතැන්වෙනවා කියලා කියන්නේ නිෂ්පාදන හැකියාවේ අඩුවීමක් ගැන කියන්නේ. නිෂ්පාදන හැකියාවේ අඩුවීමක් වෙන්න නම් මොකද්ද වෙලා තියෙන දේවල් ටික? එකක් තමයි සම්පත් සම්භාරය අඩු වෙන්න ඕනේ. දෙවෙනි එක තමයි සාධකවල ඵලදායීතාවය අඩු වෙන්න ඕනේ. නිෂ්පාදන තාක්ෂණය පිරිහෙන්න ඕනේ. හරිද? ඔන්න තුන. හරිද? නිෂ්පාදන හැකියාව වැඩි වෙන බලපාන සාධක තුනයි. සම්පත් සම්භාරය වැඩි වෙන්න ඕනේ. සාධකවල ඵලදායීතාවය වැඩි වෙන්න ඕනේ. තාක්ෂණය වැඩි වෙන්න ඕනේ. නිෂ්පාදන හැකියාව මායි වක්‍රේ වමට විතැන්වෙන්න බලපාන හේතු සාධක තුනයි. ඒකෙම අනිත් පැත්ත. සම්පත් සම්භාරය අඩු වෙන්න ඕනේ. සාධකවල ඵලදායීතාවය අඩු වෙන්න ඕනේ. තාක්ෂණය පිරිහෙන්න ඕනේ. හරි. ඔන්න හරි චූටි දෙයක් තියෙනවා. ඒ ටික තියෙනවා නම් ලකුණු ටික ඔක්කොම හරි. හරි ඊළඟ ප්‍රශ්නෙන් අහනවා නිෂ්පාදන හැකියාව මායිම් වක්‍රය මත පිහිටි සියලුම ලක්ෂ්‍ය වලින් නිෂ්පාදන කාර්යක්ෂමතාවය පෙන්눔 කළද සම්පත් බෙදාවෙන් කිරීමේ කාර්යක්ෂමතාවය පවතිනුයේ එකී එක් ලක්ෂයේදී පමණි. මේ පැහැදිලි කරන්න. හරි. බලන්න මොකද්ද කියන්නේ නිෂ්පාදන හැකියාව මායිම් වක්‍රයක් මත පිහිටි ඕනම ලක්ෂයකින් නිෂ්පාදන කාර්යක්ෂමතාවය පෙන්වනවලු. නමුත් සම්පත් බෙදාවෙන් කිරීමේ කාර්යක්ෂමතාවය පෙන්වන්නේ එක ලක්ෂයකින් විතරයිලු. හරි. ඔව් මේක පැහැදිලි කරන්න කියලානේ කියන්නේ. හරි. මේ බලන්නකො චුට්ටක්. දැන් අපි දන්නවා නිෂ්පාදන හැකියාව මායිම් වක්‍රයක මත කටයුතු කරනවා කියලා කියන්නේ එතනදී පූර්ණ සේවා නියුක්තියයි පූර්ණ නිෂ්පාදනයයි කියන දෙකම ඉටු වෙලා තියෙනවා. ඉතින් ওই දෙකම ඉටු වුණා කියලා කියන්නේ අනිවාර්යයෙන්ම නිෂ්පාදන කාර්යක්ෂමතාවය ඉටු වෙලා. හරි. වක්‍රය මත ඉන්නවා කියලා කියන්නේ පූර්ණ සේවා නියුක්තිය පූර්ණ නිෂ්පාදනය ඉටු වෙලා. ඒ කියන්නේ නිෂ්පාදන කාර්යක්ෂමතාවය ඉටු වෙලා තියෙනවා. ඒ කියන්නේ A කියන ලක්ෂ්‍ය B කියන ලක්ෂ්‍ය C කියන ලක්ෂ්‍ය D කියන ලක්ෂ්‍ය මේ කියන ඕනෑම නිෂ්පාදන හැකියාව මායිම් වක්‍රයක මත ලක්ෂයකින් අපිට නිෂ්පාදන කාර්යක්ෂමතාවය පෙන්눔 කරන්න පුළුවන්. ඒක අපි ඉගෙනගෙන තියෙන දේ. නමුත් මේ බෙදා හැරීමේ කාර්යක්ෂමතාවය කියන්නේ මොකක්ද? බෙදා හැරීමේ කාර්යක්ෂමතාවය කියලා කියන්නේ මිනිස්සුන්ට වඩාත් උවමනා කරන බහන්න හදන. ඒ කියන්නේ මිනිස්සු කැමති බහන්න හදන සම්පත් වෙන් කිරීමක් ගැන මේ බෙදා වෙන් කිරීමෙන් කතා කරන්නේ. හරිද? එහෙනම් මිනිස්සුගේ කැමැත්ත කොහොමද අපිට හොයාගන්න? මිනිස්සුන්ගේ කැමැත්ත තියෙන්නේ මෙන්න මෙතන. මිනිස්සුගේ කැමැත්ත තියෙන්නේ ආන්තික පිරිවැයයි ආන්තික ප්‍රතිලාභයි සමාන වෙන තැන තමයි මේ මිනිස්සුන්ගේ කැමැත්ත ඉටු වෙන්නේ. වර්ණය ඉටු වෙන්නේ එතනදී. කියන්නේ මෙන්න බලන්න මෙන්න මේ දෙන සමාන වෙන තැනදී අපිට කියනවා ආන්තික පිරිවැය සහ ආන්තික ප්‍රතිලාභ සමාන. නැත්නම් මිනිස්සුන්ගේ වර්ණය ඉටු වෙනවා කියලා කියන්න පුළුවන්. වර්ණය කියන්නේ කැමැත්ත. හරි. එහෙනම් මේ බලන්නකෝ. මෙන්න මේ MB සමාන MC වන අවස්ථාවේ මෙන්න බලන්න මේ. හරි. මෙන්න B කියන ලක්ෂය බලන්නකො B කියන ලක්ෂයේදී නිෂ්පාදනය කරන්න යනකොට නිෂ්පාදන කාර්යක්ෂමතාවය කොහොමද ඉටු වෙලා තියෙනවා නිෂ්පාදන කාර්යය ඉටු වෙලා ඉතින් නිෂ්පාදන කියන්නේ මායි වක්‍රය මත ඉන්නවා කියලානේ ඒ වගේම තමයි මේ B නිමෝම් සංයෝගය සඳහා මිනිස්සුන්ගේ වර්ණයක් තියෙනවා මිනිස්සුන්ගේ කැමැත්තක් තියෙනවා කියන්නේ මිනිසුන්ට අවශ්‍ය කරන භාණ්ඩ සංයෝගයක් තමයි මේ B නිමෝම් සංයෝගයේදී නිෂ්පාදනය කරන්නේ එහෙනම් අපිට කියන්න පුළුවන් මෙන්න මේ A B C D කියන සියලුම නිමෝම් සංයෝගවලදී නිෂ්පාදන කාර්යක්ෂමතාවය ඉටු වෙනවා. නමුත් මිනිස්සුන්ගේ කැමැත්ත ඉටු වෙන B ලක්ෂයේදී විතරයි බෙදා හැරීමේ කාර්යක්ෂමතාවය ඉටු වෙන්නේ. අන්න කියනවනේ MB සමාන MC වන එහෙම නැත්නම් මිනිස්සුන්ගේ කැමැත්ත ඉටු වෙන්නේ B කියන ලක්ෂයේදී විතරයි. අනිත් ඕනම ලක්ෂයේදී නිෂ්පාදන කාර්යක්ෂමතාවය ඉටු වෙනවා මත ඉන්නේ හින්දා.
හැබැයි B කියන ලක්ෂ්‍ය විතරයි මිනිස්සුන්ගේ කැමැත්ත ඉටු වෙන නිමුම් සංයෝගයක් බවට පත් වෙලා තියෙන්නේ. හරි. එහෙනම් ඒක අපිට පෙන්වන්න පුළුවන් B කියන ලක්ෂයෙන්. හරි. චුට්ටක් මෙන්න මේ ටික ලියන්න ඕනේ. හරිද? මේ ටික ලියවෙන්න. මොකද්ද ලියවෙන්න? පළවෙනි එක තමයි නිෂ්පාදනය කියන මායිම් වක්‍රයක මත කටයුතු කරනකොට මත කටයුතු කරන ඕනම ලක්ෂයකින් නිෂ්පාදන කාර්යක්ෂමතාවය ඉටු වෙනවා කියන එක අන්න එකක් එක පොයින්ට් එකක් විදිහට ලියවෙන්න ඕනේ. හරි. චුට්ටක් ලියා ගන්නකො. නිෂ්පාදන කාර්යක්ෂමතාවය ඉටුවන්නේ නිෂ්පාදන කාර්යක්ෂමතාවය ඉටුවන්නේ පූර්ව සේවා නියුක්තිය හා පූර්ව නිෂ්පාදනය යන පූර්ව සේවා නියුක්තිය හා පූර්ව නිෂ්පාදනය යන කොන්දේසි සපුරාලමින් නිෂ්පාදනයේ නිරත වන විටය. සපුරාලමින් නිෂ්පාදනයේ නිරත වන විටය. නිෂ්පාදන හැකියා මායිම් වක්‍රයක් මත පිහිටි ඕනෑම නිමූම් සංයෝගයකින් නැත්නම් ඕනෑම ලක්ෂයකින් මෙම කොන්දේසි සැපිරීම හේතුවෙන් නිෂ්පාදන හැකියා මායිම් වක්‍රයක මත පිහිටි ඕනම ලක්ෂයකින් නිෂ්පාදන කාර්යක්ෂමතාවය පිළිඹු කළ හැක. නිෂ්පාදන කාර්යක්ෂමතාවය පිළිඹු කළ හැක. නිෂ්පාදන කාර්යක්ෂමතාවය පිළිඹු කළ හැක. හරි. ඊළඟට අපි සම්පත් බෙදාවෙන් කිරීම ගැන කියමුකෝ චුට්ටක්. දැන් සම්පත් බෙදාවෙන් කිරීමේ කාර්යක්ෂමතාවය ඇති වෙන්නේ සම්පත් බෙදාවෙන් කිරීමේ කාර්යක්ෂමතාවය ඇතිවන්නේ සමාජයට වඩාත් උවමනා කරන භාණ්ඩ සංයෝගයන් නිෂ්පාදනය කිරීම සඳහා සම්පත් බෙදාවෙන් කරන විටය සම්පත් බෙදාවෙන් කිරීමේ කාර්යක්ෂමතාවය ඇතිවනුයේ භාණ්ඩයක් නිෂ්පාදනය කිරීම සඳහා භාණ්ඩයන් නිෂ්පාදනය කිරීමේ ආන්තික පිරිවැය ආන්තික ප්‍රතිලාභයන්ට සමාන වන විටය මෙම කොන්දේසිය ඉහත රූප සටහන අනුව සපුරාලනුවේ B නිමෝම් සංයෝගයේදී පමණි.